හික්කඩු බීච් එක බලන්න යනද හික්කඩු බීච් එක කියන්නේ ඇත්තටම මාර ලස්සන බීච් එකක්. අමලත් කොලාබාන කරනවා. තාත්තා. ඈ. මේ කොලාබාන නේද? ඒක? මේ කොලාබාන නේද? ඔව්. හලෝ යාළුවනේ කොහොමද? මේ දවස්වල වැස්ස තමයි ඒනට වැස්ස කියලා අපි අතෑරෙන්නේ අපි ආවා හික්කඩුවට. හික්කඩුවට ආවම ඉස්සෙල්ලාම අපි කරන්නේ මෙන්න මෙතන තියෙන හොටෙල් එකට ගිහිල්ලා එතන තියෙන රසම රස විතර ටිකක් කන එක. ඒක හැමදාම පුරුද්දක් විදිහට කරන දෙයක්. ඊට පස්සේ අපි දැන් මේ යන්නේ අපි අද රැට නවතින හොටෙල් එකට. හික්කඩුව ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ කඩේ මුහුදු තීරයේ තියෙන කොරල් පරවලට. කොරල් පර වටියක් මුහුද ආශ්‍රිතව තියෙනවා. මේ නගරය ගොඩාක් සංචාරක ආකර්ෂණය දිනගත නගරයක්. ලංකාව වටේටම මුහුද තිබ්බා වුණාට ලංකාවේ ලස්සන මුහුදු තීරේ වෙලා තියෙන්නේ ගාල්ලට. මේ හික්කඩුව නගරය ආශ්‍රිතව ඒ කියන්නේ හික්කඩුව නගරයට සමාන්තරව තියෙන මුහුදක්. ඇත්තට මේ මුහුද හරි ලස්සනයි. මේ දැන් අපි යන්නේ අද රැට අපි නවතින යන හික්කඩුව සිට්‍රස් හෝටල් එකට. අපි ඒ පාරව වෙලා මේක උඩ කොන්සර්ට් එකක් ගමු. මේක දෙකම සුපර්. මේක කලින් අපි මේ එක්ස්පීරියන්ස් එක ගන්න තියෙනවා. මේ දින බේස් මාර කොන්සර්ට් එක. ඊට පස්සේ වෝඩ්‍රෝබ් තියෙනවා. ඒකේ සෙල්ෆ් එකක් තියෙනවා. ලොකෝ එකක් තියෙනවා. ඊට එකක් තියෙනවා. වෝඩ බොකින් එකක් තියෙනවා. ටෙට්ලාක් තියෙනවා. එතන කන්ට්‍රෝල් එක තියෙනවා. මෙදිනම් දැනසන උඩ එකක් තියෙනවා. අතන එනකි බලන්න බාත්රූම් එක බලන්න. මණික දින්න පා. ඒක ඕනේ. ෂැම්පූ that's it. So shower තියෙනවා. බන්දේ ගන්න ගන්නවා. අවුල් එකක් තියෙනවා. කොහොමද? ඊට පස්සේ shower එක තියෙනවා. Oh, complete ඔක්කොම everything okay. හොඳට ක්ලීන් තියෙනවා නේ? අනලි මොකක්ද තියෙනවා. මේ කවර්ස් Harus gitu. Terus අපේ room එකේ මේක swimming room එකක් අද තියෙන්නේ අපිට. මේක තමයි අපේ room එකේ ඉඳලා තියෙන view එක. swimming එක වගේ pool එකක් තියෙනවා. හරි බුබානේ තියෙනවානේ. එයා වෙනම ටිකක් ඒක නිදාගන්න. අම්මා. අනිසෙ. මුදේට ෆේස් කරපු අංචිලා ටිකක් තියෙනවා. අපි දැන් ඉතින් චෙකින් වෙලා ඉවරනේ. දැන් මේ යන්නේ පූල් එකට. මේ පූල් එක හැබැයි ටිකක් පොඩි වුණාට ගැඹුර වැඩි. සමහර ඒරියාස් තියෙනවා අඩි 6මාරක් විතර ගැඹුරයි. ඉතින් මම නම් ලොකුවට පීනන්න දන්නේ නැති හින්දා අර පොඩි හරියට වෙලා පීනුවේ. අපි දැන් මේ හික්කඩුව බීච් එකේ. ඇත්තටම මාර ලස්සන බීච් එකක්. අපි හවස් වරුවේ හිතාගෙන ගියා අර සිල්වෙන් හෝටල් එක අයියේ තියෙන කැස්පෑවෝ බලන්න යන්න. ඔයගොල්ලෝ දන්නවනේ ගොඩක් කැස්පෑවෝ ඉන්නේ ඔන්න තැනට. මේ ගල් ඉස්සරහින් තියෙන ගල් වැටියත් එක්කලා ඊහරේ ඉන්නවා කැස්පෑවෝ 10ක් 15ක්. අද නම් හැබැයි මූද සැරයි ගොඩක්ම සැරයි. මොකද කුණාටුව පෙන්වන වගේ ටිකක් සැර තත්ත්වයක් තමයි තිබුණේ. හැබැයි ඒ සැරත් එක්කලා ඒ කියන්නේ ඒ ක්ලයිමේට් එකේ මූද ඇත්තටම මම ඊට කලින් මේ වගේ ලස්සනට දැකලා නැහැ.
ටිකක් විහිසු වුණාට මූද හරි ලස්සනයි කියලා හිතුණා. ටිකක් අර සිරි සිරි පොද වැටේ කියලා අර පොඩි වැස්සක් එක්කලා ඒ ක්ලයිමේට් එක හරි ලස්සනයි. ගොඩක් තදින් ෆීල් වෙන ක්ලයිමේට් එකක්. ඉතින් අර මෝඩේ තියෙන වෙනසත් එක්කලා ගොඩට එන රැලි වෙනවල් චූටි චූටි කකුළු වගේ උන් එහාට මෙහාට යන විදිය බල බල අපි ඉතින් ආපහු ආවා හොටෙල් එකට. ආපහු හොටෙල් එකට ආවට පස්සේ අපි ඉස්සෙල්ලම කරේ වොෂ් එකක් දාගෙන ඩිනර් එකට යන එක. ලොකු ක්‍රවුඩයක් මේ දවස්වල නෑ. මොකද මේ දවස්වල ඔෆ් සීසන් නේ. ගොඩක් ෆොරිනර්ස්ලාත් අඩුයි මේ දවස්වල. හැබැයි ටික දෙනෙක් නම් හිටියා. වෙන පාරවල් වලදී නම් පාරවල් යන්න බැරි තරමට මේ කියන්නේ ලංකාවේ ටවුන් එකක්ද කියලා හිතාගන්න බැරි තරම මේ හරිය ෆොරිනර්ස්ලා ඉන්නවා. මේ බලන්නකෝ හැන්දෑවේ තියෙන ලස්සන ලයිට් දැම්මට පස්සේ ඒක අමුතුම ලස්සනක් හිතාගන්න බැරි. මුහුද අයිනේ තියෙන රැලි පුංචි පොඩ වැස්ස ඔක්කොමත් එක්කලා හිතට දැනෙන පුදුම සහනයක්. ඊට පස්සේ අපි උදේ ආවා ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. බ්‍රෙක්ෆාස්ට් එකෙන් අරගෙන අපි ආපහු ගියා රූම් එකට. අද උදේ මූද ගොඩක්ම සැරයි. උදේ නැගිටිනකොටත් තද වැස්ස තිබ්බේ. ඒත් තද වැස්සත් එක්කලා මූදේ අර රළු බව ගොඩක් වැඩි වෙලා තිබුණා. අපි කෑම කන්න යනකොටත් ඒ වැස්සෙන් තමයි ගියේ. පස්සේ මේ රූම් එකට ඇවිල්ලා එතන ඉස්සරහා තියෙන පූල් එකේ තියෙන view එක බල බල හිටියා. ඉතලදී ඉතලදී බීච් එකක් තියෙනවා. ඒ ලස්සනයි. එම බීච් එකේ දෙන්න ගියත් අපි දැන් යන්නේ හොටෙල් එක වටේ පොඩි රවුමක් දාන්න. මොකද ඊයේ හවසේදී ලොකුවට මේක වටේ ඇවිදින්න ටයිම් එකක් තිබුණේ නැහැ. මේකේ ටිකක් ගාඩන් එක හරි ලස්සනයි. ලෑන්ඩ්ස්කේපින් එක හොඳට ලස්සනට කරලා තියෙනවා. මේකේ සමහර තැන්වල ෆොටෝ ලොකේෂන් හිටන් හදලා තියෙනවා. ලස්සන ඩිසයින් කරපු හොටෙල් එකක්. අපිත් ඉතින් ඔය ෆොටෝස් එහෙම ගන්නවට කරේ නෑ මේ වගේ තැනකට ආවහම. අපේ චූටි බබත් හරි ආසයිනේ මේ වැඩේට. මේ හොටෙල් එකේ ස්ටාෆ් එකත් හරි සුහදශීලී. ඒගොල්ලෝ අපිට ෆොටෝ ගන්නත් ලොකු හෙල්ප් එකක් දුන්නා. ඊට පස්සේ අපි යන්නේ මේ තියෙන බීච් එක පැත්තට. මොකද දැන් මේ වෙනකොට ටිකක් වැස්ස අඩු කරලා තිබුණේ. උදේ පාන්දර ගොඩක් තදට වැස්ස වුණාට දැන් ටිකක් ෂේප්. බලන්නකෝ කොච්චර ලස්සනද මේ වටපිටාව කියලා. බලන්නකෝ මේතන කොච්චරනම් ලස්සනද කියලා. බීච් එකට ෆේස් කරලා තියෙන මේ තැන මේ පූල් එක මේ හොටෙල් එකට ලොකු වටිනාකමක් එකතු කරනවා. ඔයගොල්ලන් ඊට හිතන්නේ මේ වගේ ලොකේෂන් එකක සතියක් දෙක මාසයක් වගේ ඉන්න තියෙනවා නම් කොච්චර හොඳද කියලා. ඒ තරමට මේතන ගොඩක් ඇට්‍රැක්ටිව්. අපි දැන් මේ යන්නේ මෙතන ඉස්සරහා තියෙන අර පොන්චිල්ලාව පදින්න. ඒක ඇත්ත මහා සුපිරි අත්දැකීමක්. බීච් එකේ ඉඳගෙන පොන්චිල්ලාව පදින්න පුළුවන් විදියට කොච්චර සුපිරිද නැති. ඔයගොල්ලන්ට ඒක බලන්න පුළුවන්. सागर तरंगा डूबे
හරි චෙක් අවුට් කරන්න යන්නේ. අපි අහලා බලමු කොහොමද අද මේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. කොහොමද සිට්‍රස් සිකඩෝ එක්ස්පීරියන්ස් එක? සිට්‍රස් සඳහන් වැස්සනේ. ඒක තමයි අවුල. අපි ආපු වෙලාව ඉල්ලකයි. ඒවනම් කිසි උගන්න ලොකේෂන් එක හොඳයි. සිට්‍රස් අවුල නැහැ. මේ කෙලිම බීච් එක කාව තියෙන හොටෙල් එක. කෙලිම බීච් එක හොඳටම ළඟනේ වැස්සනේ. කෙලිම ෆේස් කරලා තියෙන මේක අපි දෙවෙනි පාර ආපු වෙලාව. ඒ කියන්නේ දෙවෙනි වතාව මේ හොටෙල් එකේ හිටපු හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් නා. ඔයගොල්ලෝත් ඇවිල්ලා බලන්න එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලන්ට ගන්න පුළුවන් වෙයි. එහෙනම් බයි බයි.